ආයිබෝවන් විදු ලොක් සමයක තුන ඔයාව ඉතාම තාතරෙන් පිළිගන්නවා. අදත් අපි ද කිචන් වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි කරන්න යන්නේ නේද? ඔව්. එහෙනම් අද අපි මොකක්ද හදාන්න හිතාගෙන ඉන්නේ? ක්‍රිස්පි මෂ්රූම් එක. එහෙනම් මේක ඇත්තටම මහ වෙලාවක් යන්නේ නැහැ හදන්න. අපි කොහොමද තෝරගන්නේ පොඩි වෙලාවකින් හදාන්න පුළුවන් පහසුම කෑම තමයි. එහෙනම් අපි හඳුන්වා දෙන්නම් මොනවද මේ සඳහා අවශ්‍ය වෙන්නේ කියලා. එහෙනම් අපි බලමුනේ මොනවද කියලා. ඉස්සලාම ප්‍රධාන දේ මෂ්රූම් ඕනෙනවා. මෂ්රූම් කොහොමද මේක කහ පාට වෙලා දෙනවා පොඩ්ඩක් විස්තර කරන්න බලන්න. මේක මේ ලුණුයි කහයි දාලා තඹ ගන්න ඕනි. ඔව් හරි. විතර ගෙඩියක් ඕනි වෙනවා. විතරයක් ඕන වෙනවා. විතරයක් ඕනි වෙනවා. ඔව්. ඊට පස්සේ ඕනි වෙනවා ලුණු කුඩු කහ කුඩු ටිකක් මිරිස් කුඩු පොඩ්ඩක් ඔයාලා අවශ්‍ය නම් විතරක් මම මිරිස් කුඩු පොඩ්ඩක් දා ගන්නවා. තව ඕනි වෙනවා මම අලුත් මේකට සුදු ලුණුයි කරපිංචයි බ්ලෙන්ඩ් කරගෙන පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගෙන ඒ කෑලි කරපිංචාල කෑලි විදිහට බ්ලෙන්ඩ් කරගත්තා. ඒකත් ඕනි වෙනවා. තව එක්ස්ට්‍රා ඕනි වෙනවා. එක්ස්ට්‍රා බටර් එකක් ඕනි. ඔව් නැත්නම් වෙන ඕන බටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ට. ඒ වගේම පොල් කිරි ඕන වෙනවා. ඊට පස්සේ එළවලු තෙල් පොල් තෙල් එළවලු තෙල් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි කුස්සියට යමු කොහොමද හදාගන්නේ කියලා බලමු. එහෙනම් වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම like කරන්න, share කරන්න. දිගින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ආරෝනේ යමු කුස්සියට. මිශ්‍රණය හදාගන්න ඉස්සෙල්ලා අපිට පොඩි දෙයක් අමුතු වුණා. හරිද? ඕනිම දේ. මොනවද පාන් පිටි තමයි අනිවාර්යෙන් එකතු කරගන්න. එහෙනම් මම යනවා. එහෙනම් මම දැන් කැමරා ගාවට යනවා. ඊටු ටික මෙයා කරගෙන යයි. එහෙනම් මදු එක එකතු වෙලා ඔයගොල්ලෝ මේක හදන්න ලෑස්ති වෙන්න. හරි. දැන් බැටර් එක හදන්නේ. ඒකට ඕනි වෙනවා පාන් පිටි. පාන් පිටි ටික අපි ඉස්සලාම් භාජනයට දා ගන්නවා. අපි තා පොල් කිරි ටිකක් අපි එකතු කරගන්න ඕනි. හරි. දැන් අපේ බැටර් එක හරි. දැන් අපිට තියෙන්නේ බැටර් එකේ දවටගෙන මෂ්රූම් ටික බෙදගන්න. ඒක තියෙන්නේ ගෑස් එක කරගන්නවා. ඊට පෑන් එක තියලා පෑන් එක රත් වෙනකන් තියන්න ඕනේ අපි. පෑන් එක ටිකක් රත් කරගන්න ඕනේ. විනාඩියක් වගේ රත් වෙන්න තියාගන්න. ඉවරලා අපි තෙල් ටික එකතු කරගන්නවා. එළවලු තෙල්, පොල් තෙල් ඕන එකක් පුළුවන් එකතු කරගන්න. ඒ ටික රත් වෙනකන් ඇරලා අපේ හදාගත්ත බැටර් එකේ අපේ මේ මෂ්රූම් ටික ඩොට් කවුලන් කරගන්න. අපි බැටර් එක මේ මෂ්රූම් ටික දාගත්තා. හොඳට කලවම් කරගත්ත බැටර් එකේ දාගත්තා. දාගෙන දැන් අපේ තෙල් ටික ටිකක් වෙන තියන්න ඕනේ. ආදී අපේ තෙල් එක රත් වෙනවා වගේ. ඊට පස්සේ අපි හදාගත්ත බැටර් එකේ විශ්මීනිය කරගත්ත මෂ්රූම් ටික දවටගත්ත මෂ්රූම් ටික එකින් එක ගමා ගන්න ඕනේ.
දවල් පේනවා ඇති රන්වන් පාට වෙලා තියෙන මස්ටර්ඩ් ටික. දැන් අපි ගන්නට ගන්නවා. හොඳ සුවඳකුත් එනවා. ඔයගලන්ට හදාගන්නකොට තේරෙයි මේ සුවඳ. රන්වන් පාට වීගෙන එනවා මේක. රන්වන් පාට වීගෙන දෙපැත්තම රන්වන් පාට වුණාට පස්සේ බාගන්න. දෙල්ලක අත ගන්න. දැන් අපි මේක බා ගන්න ඕනේ. දැන් අව දෙන්නරකම මේ වගේ තමයි අපි මෂ්රූම් එකක් බෙදගෙන මේවන්නේ. අපි ඊට පස්සේ කෑම මේකට ඇරලා ඔයාලට වෙනන්නම් කොහොමද මෂ්රූම් එක කියලා. හොඳ සුවඳක් එන මෂ්රූම් එක. අද මේක බෙදගත්ත මෂ්රූම් එක අපි කෑම මේකට ඇරලා කොහොමද කියලා වෙනන්නම් ඔයාලට මෂ්රූම් එක. ඔව් යාළුවනේ. දැන් අපේ රසම රස්ව ක්‍රිස්පි මෂ්රූම් එක හදාගෙන ඉවරයි. මෙන්න මේ ආකාරයේ වුණ බලන්න හරිම ලස්සනයි. රන්වන් පාටයි. ඒ වගේම උරන්ට මේ සඳහා ක්‍රිස්පි මෂ්රූම් එක කෑම සඳහා ඔන්න සෝසුත් එකතු කරගන්න පුළුවන්. එහෙනම් මට හරි බඩගිනි. අපි කමු නේද? හරි. කන්න ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි like කරන්න, share කරන්න. ඒ වගේම ඊළඟ The Kitchen ඊළඟ වීඩියෝ එකත් සමග එකතු වෙන බලාපොරොත්තු වෙමින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලන් ඉල්ලීමක් කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.